ඔයාට මුලින්ම මමත් එක්ක තව අපි 4 දෙනෙක් රිසර්ච් එක කන්ඩක්ට් කරනවා ඕපන් යුනිවර්සිටි එකේ අපි කරන්නේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලේ. ඒකට අපි කරන්නේ මේ ජාතික රෝහලේ හෘද රෝගයකගේ අපේ සම්පත් සර්, චන්දික සර්, ගාමිණී ගලප්පති සර් ඒගොල්ලන්ට අදාළ වෙන රෝගීන්ගේ ඇන්ජියෝග්‍රෑම් එක කරන්න යද්දී සහ මේ පර්කියුටේනියස් කොලොනරි ඉන්ටර්වෙන්ෂන් කියලා අපි කියන්නේ ස්ටෙන්ටින් කියලා. එහෙම කරන්න ඉන්න පේෂන්ට්ලගේ එක්ස්පීරියන්සස් තමයි අපි කරන්නේ. එතකොට අපි ඒක ඔපරේෂන් ඔයගලගේ ඇන්ජියෝග්‍රෑම් එකට කලින් ඇන්ජියෝග්‍රෑම් එක අතරතුර සහ ඇන්ජියෝග්‍රෑම් එකෙන් පස්සේ අපි මේ තුනේම ඔයගලගේ අත්දැකීම් අපි ඔයගලගෙන් අහලා දැනගන්නවා. සහ ඒ වගේම තමයි අපි රිසර්ච් එක මෙතනින් එහාට කන්ඩක්ට් කරන්නේ. එතකොට මම කිව්වා වගේ මේකේ ප්‍රධාන අරමුණ තමයි අපි පේෂන්ට්ලව ඇන්ජියෝග්‍රෑම් කරන්න යොමු කරන එක. සහ ඒගොල්ලොන්ගේ අර බය නැති කරන එක. ඒ වගේම එහෙම කරලා ස්ටෙන්ට් එකකින් නවත්ත ගන්න පුළුවන් දේ බයිපාස් එකට වෙනකන් ගියොත් ඒකට ලොකු වියදමකුත් යනවා රජයට. ඒ වගේම එතකොට ඒ වගේ දේවල් අඩු කරලා මේ සීමිත සම්පත් වලින් අයින් කරන්න පුළුවන් විදිහට ඒ වැඩ ටික කරගන්න. එතකොට ඒ වගේම මේකෙදි ඔයා මේ අපේ ස්ටඩි එකට සහභාගී වෙන ස්වේච්ඡාවෙන් අපි ඔයාලට මේකෙදි කිසිම ගෙවීමක් බලපෑමක් කරන්නේ නැහැ. ඒ වගේම මේකෙදි ඔයාට අපි මේ සම්මුඛ සාකච්ඡාවක් විදිහට තමයි ඔයාගෙන් data අපි කලෙක්ට් කරගන්නේ. මේකට ඔයා පහසු විදිහක ඔයා මේ ඉන්න තැන ඉඳලා අපි මේ data ටික කලෙක්ට් කරන්නේ. ඔයාට ඕනෙම වෙලාවක මේ දත් එකතු කිරීමෙන් ඔයාට අයින් වෙන්න පුළුවන්. මට මේකට සම්බන්ධ වෙන්න බෑ කියලා. ඔයාට බෑ කියලා දැනෙනවා නම් අපිට ඔයාට පුළුවන් මේකෙන් අයින් වෙන්න. එතකොට මේ ඔයා අපිට මට කියන හැම දෙයක්ම මම රහසිගත විදිහට තියාගන්නවා. අනිතරම ඔයා කැමති නැත්නම් ඔයාගේ නම පවා අපිට දෙන එකෙන් ඔයාට වැඩිලා ඉන්න පුළුවන්. එතකොට ඔයාගේ ජොබ් එකටවත් ඔයාගේ පෞල් පරිසරයටවත් එහෙම අර කිසිම දෙයකට මේකෙන් බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඔයාට අයින් වෙන්න ඕන නම් මට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න බෑ. මට අයින් වෙන්න ඕනි කියලා ඔයා මට කියන්න. ඒකට මම එතනින් එහාට මේක කරන එක නවත්තනවා. ඒ වගේම මේක හා සම්බන්ධව ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාට ඒකත් ඔයාට මගෙන් අහලා දැනගන්න පුළුවන්. එතකොට මේක කරලා ඉවරනාට පස්සේ ඔයා මේක ගැන දැනුවත් වුණා කියලා මේකේ සයින් එකක් ගන්න තියෙනවා. ඒක මම අර කිව්ව විස්තර ටිකම තමයි මෙතන තියෙන්නේ. ඒක ප්‍රශ්න ටික අහලා ඉවරනාට පස්සේ ඔයාට සයින් කරන්න පුළුවන්. මම ඔයාව සෙෂන්ස් 3කට තමයි මේකෙදි ඔයාගෙන් ප්‍රශ්න අහන්නේ. ඒකෙදි මම ඔයාගෙන් දැන් මේ මොහොතේදී අහන්නේ ඇන්ජියෝග්‍රෑම් එකට කලින් ඔයාට කොහොමද මේවා දැනෙන්න කියන එක ගැන. එතකොට ඔයාගේ නම මොකද්ද? එච්.එන්. ආර්යවංශ. ආර්යවංශ. ඔයා මොනවා හරි ජොබ් එකක් කරනවද? මම ඩ්‍රයිවිං ජොබ් එකක් කරනවා. ඩ්‍රයිවිං ජොබ්. කොහෙද? පුද්ගලික ආයතනයක් කියන්නේ මේ. ආයෙකම නැහැ. පුද්ගලික ආයතනයක ඩ්‍රයිවර් කෙනෙක් විදිහට තමයි වැඩ කරන්නේ. ඒ වගේ වයස කීයද? 49. 49. එතකොට ඔයා කොහොමද ඉගෙනගෙන තියෙන්නේ කොයි තරම් වෙනකන්ද? මම ඕලෙවල් දක්වා විතරයි 24ක් සමන්. එතකොට මේක කලින් වගේ ඇන්ජියෝග්‍රෑම් එකක් හරි PCI එකක් හරි කරලා තියෙනවද? මොනවද කරලා නැහැ. හાર્ට් සර්ජරි මොනවද මෙහෙම කරලා නැහැ. එතකොට මේකට හේතුව මොකක්ද? මේක කරන්න හේතුව ඇන්ජියෝග්‍රෑම් එක කරන්න මේක ඔයාට හදිස්සියේම ආපු එකක්ද නැත්නම්? හදිස්සියේ දෙසැම්බර් 31 තමයි මට අමාරු ඇති වුණේ. දෙසැම්බර් 31. 2026. ඊට පස්සේ සෝරි 26 නෙමෙයි 25. දෙසැම්බර් 31 මට අමාරු ඇති වුණා. ළම ගම්පහ හොස්පිටලේ ඇඩ්මිට් වෙලා හිටියා. මේ ඉන්න අතර තමයි මේ හොස්පිටල් එකෙන් මෙහාට මාව යොමු කරේ. ඊට පස්සේ ඒ කියන්නේ මෙහෙන් ආව මෙහෙට රෙකමන්ඩ් කරා ඊට පස්සේ ආව මෙහෙ ආවා. ඒක කරන්න හේතුනේ වඩා heart attack එකක් වගේ ආවද නැත්නම්? ඔව් heart attack කරා. මොකද කුමක් ආවා. කොහොමද ඒක ආවේ? කියන්නේ කොහෙද වැඩ කර ඉන්න අතරද ගෙදර? නෑ ගෙදර ඉන්න කොට ආවේ. දෙසැම්බර් 31 මට උගලන්න බැරි විදිහට heart attack කියන්නේ කොයි අමාරු ඇති වුණා. ඊට පස්සේ තමයි යාළුවෝ ගෙදර කට්ටිය එකතු වෙලා මේ ගම්පහ හොස්පිටල් එකට යන්නේ. ගෙවල් කොහෙද? ගම්පහ මේ වතුරගම. ඊට පස්සේ මම ඔයාලට දැන් ඉස්සෙල්ලාම මේක ගැන එක්ස්ප්ලেইন කරපු ටික ඒ විදිහටම තමයි තියෙන්නේ. ඊට පස්සේ මට ඔයගලන්ගෙන් මුලින්ම දැනගන්න ඕනේ දැන් ඔයාට මේක කිව්වනේ heart attack එක ආවා. එතකොට ඔයාට ඇන්ජියෝග්‍රෑම් එකක් ඕනි කියලා කිව්වනේ. ඒ මොහොතේදී ඔයාට දැනුණු හැඟීම් මොන වගේද? බය හිතුණාද නැත්නම් දුකක් හිතුණාද? නෑ ඇන්ජියෝග්‍රෑම් එක කියන එක ගැන ලොකු මට වැටහීමක් තිබුණේ නෑ. මොකද්ද කියලා? ඔව් මොකද්ද මේ ඒක ඔයාලට දැනගන්න හම්බුනේ කොහෙන්ද? ජාතික රෝහලෙන්ද ගම්පහද? නෑ ගම්පහින් මාව ඊට පස්සේ මට මේ දැන් තිබුණා
කෙනෙක් විස්තර කරලා දුන්නා. ගම්පහ. ඔව් ගම්පහින්. එයා මොනවද හරි විස්තර කළේ? ඒ කියන්නේ මේ එන්ජෝග්‍රෑම් එක කියන්නේ ඔය ඩයි එකක් කරලා හත් කියන මේ වගේ ඩැමේජ් කියන්නේ බ්ලොක් ටික අඳුනා ගැනීමක් කරනවා කියන. ඊට පස්සේ මට ඉතින් ඒකට සතුටු වුණා. මොකද බ්ලොක් අඳුනාගත්තා නම් අර ප්‍රතිකාරකීමට පහසුයිනේ. අර ඔයාට එන්ජියෝග්‍රෑම් එක ඕනේ කියන අවස්ථාවේ ඔයා ඒක ගැන දන්නේ නැති නිසා ඒක ගැන මොකද ඔව් මං හිතුවේ යම් මොකක් හරි මේ වෛද්‍ය ක්‍රමයක් වෙන්න ඒක දන්නේ නැහැ නේ. එන්ජියෝග්‍රෑම් කරන උන් අහලත් නැහැ. අපි සම්බන්ධ දැනුමක් තිබෙත් නැහැ. මේ ඉතින් ඒ නර්ස් තේරුම් කරලා දුන්නාට මම ඒකට කැමති වුණා. මොකද ප්‍රතිකාර වලට පහසුයි. ඔව් ගම්පහ. ඔව් ගම්පෙන් ඊට පස්සේ මේ මෙහාට ඇවිල්ලා දිනයක් දුන්නා. මට බොහොම කෙටි කාලයක් මට ලැබුණේ. හැමෝටම මේ අවුරුදු 1.5 2 වගේ කාලයක් ගිහින් දිනවා. මට නම් මාස 8යි. දෙසැම්බර් වල අඳුරගත්තා. ඔව්. දැන් අගෝස්තු වල මේක කරනවා. ඔව්. එතකොට දැන් ඔයා මෙහෙට ආවනේ. ආවට පස්සේ එන්ජියෝග්‍රෑම් එක කරන්න දැන් මම මෙතෙන්ට ආවට පස්සේ ඒක ගැන අර එන්ජියෝග්‍රෑම් එක කියන එක ගැන ඔයා අස්සනක් දැම්මනේ කොලේ. ඔව්. මම මේකට කැමතියි ඔව්. ඒක කරන්න කලින් ඔයාට ඒක ගැන එක්ස්ප්ලেইন කරේ කොහොමද? ඒ කියන්නේ මේ නර්සස්ලා. නෑ මට මේ ડોක්ටර් තමයි මේ කිව්වා. ඔව්. මම දැන් ડોක්ටර් විස්තර කරා මට ඒකේ තියෙන මේ භයානකත්වය මේ කරපුවා මේ දේවල් සිද්ධ වෙනවා කියලා. මම ඒ දේ කරන්නනේ ආවේ. ඔව්. ඒ කියන්නේ ડોක්ටර් මට ඒක දැන් මම අපවියන්නේ නැහැ නේ මම කොහොමද ඉජ්ජේ ගම කරනවා. ඉතින් මම ඒක කියෙවෙත් නැහැ. ඒ ડોක්ටර් මට කියලා දෙන ටික ඒ කියනකොට මම අසං ડોක්ටර් අසං කළා ඉවරද කියලා ඇහුවා. ඒ ડોක්ටර් කියනකොට මම අසං කළා මොකද කොලේ දීලා තියෙන්නේ. එතකොට වාටි කරේ. ඔයාට ඒක ගැන පැහැදිලි කරපු විදිහ මට චුට්ටක් පැහැදිලි කියන්නේ මගේ දැන් මතක යනවා නම් මේ ඔයා ඊයේද ඇඩ්මිට් වුණා? ඔව් ඊයේ එතකොට මේ බ්ලොක් එකට මේ ඩැමේජ් සිද්ධ වෙන කතාවක් කිව්වා. ඒක වොග්ගොඩු වලට බලපෑම් වෙනවා. කොහොමද ගොඩාක් භයානක විස්තර තමයි කිව්වේ. ඒ කියන්නේ එකෙන් අතුරු ආබාධ. ඩයි එකෙන් අතුරු ආ කියන්නේ මෙහෙමයි. 100ට හැමෝම නෝට වෙන්නේ නැහැ වෙන්නත් ඉඩ තියෙනවා. බොහෝ දුරට. සම්භාවිතාවයක් තියෙනවා. බඩක් තියෙනවා. මෙහෙම දෙයකට නිසා මේකටම අස්සම් කරන්න කිව්වා. ඉතින් මම අස්සම් කරයිද? එතකොට දැන් මේකට කලින් දැන් ඔයාට තියෙන හැඟීම් මොනවද? බයද? දුකයිද? නෑ දුකකුත් නෑ බයකුත් නෑ. මට අසනීප සුව කරගෙනම තමයි අරමුණ. ඒ කියන්නේ මම ඉස්සර හොඳට කොහොම දඟලලා කරලා වැඩ මහන්සි වෙලා බර වැඩ කරලා හිටියා. මට දැන් කරන්න බෑ. මට ඇවිදින්න බෑ. හතිය වරක් කුස්සන්න බෑ. රැකියාවත් ලොස්ට්. හැමදේම ලොස්ට්. ජොබ් එක කොයි කාලේ ඉඳලාද කරන්නේ? මම නාවික හමුදාවේ කාලයක් හිටියා. ඒ ත්‍රිදුරු වෘත්ති තමා කරේ. කියන්නේ නාවික හමුදාවේ ඩ්‍රයිවර් කෙනෙක්. ඉතින් ඉඳලා යසලා ඒ මම 2000 ලයිසන් ගත්තේ. එදා ඉඳන් මේ වෙනකන් ගොඩක් දුරට ඩ්‍රයිවිං තමයි කරේ. 26ක් විතර. ඔව් 2026. එතකොට මේකේ කියන්නේ මේකට දැන් එන්ජියෝග්‍රෑම් එකට කලින් ඔයාලා හොස්පිටල් ස්ටාෆ් එකෙන් හම්බෙච්ච සහයෝගය කොහොමද? නර්සස්ලා, ඩොක්ටර්ස්ලා, මයින් ස්ටාෆ්. මට ඒ කියන්නේ හරි දැනගන්න ඕනේ කොහොමද කියන එක. මම මේ ඔයා කියන කිසිම දෙයක් මම මේ කිසිම කෙනෙක් නෑ එහෙම සහයෝගය කියන්නේ ඉතින් මේ විශේෂ හොඳකුත් නෑ විශේෂ නරකකුත් නෑ. ඉතින් ඒගොල්ලන්ගේ ජොබ් එක ඒගොල්ලෝ කරනවා. වඩ පහසුයි දෙයක අපහසුයිද වඩ හිතනවාද ඔයාට තව දේවල් දැනගන්න තිබ්බනම් හොඳයි කියලා. නෑ නෑ අපහසුතාවයක් නෑ. ඉතින් මේ නර්සස්ලා ඒගොල්ලන්ගේ රැකියාව කරනවා රැකියාව වශයෙන්. ඉතින් අපිත් ඉතින් කරලා ඉන්න පුළුවන් විදියට ඉන්නවා. ඉතින් විශේෂ දෙයක් නෑ. ඔව්. එතකොට දැනට මේ කියන්නේ එන්ජියෝග්‍රෑම් එකට කලින් මට ඔයාගෙන් දැනගන්න තියෙන විස්තර ටික මෙච්චර. එතකොට මම ඔයාගෙන් ඊට පස්සේ එන්ජියෝග්‍රෑම් එක අත්දැකේ කොහොමද ඊට පස්සේ කොහොමද කියන එක මම ඔයාට හරි කායි මේකට පස්සේ කතා කරන්න එනවා. දැන් මීට අමතරව ඔයාට මගෙන් මොනවද දේවල් දැනගන්න තියෙනවා? නෑ මට ඉතින් විශේෂ මොකුත් නෑ. නෑ. දැන් එතකොට මේක කරලා ආවනේ. ඒකෙන් ඒක අර කරන අතරතුර ටිකයි කලාට පස්සේ ටිකයි තමයි ඔයාගෙන් දැනගන්න තියෙන්නේ. එතකොට එන්ජියෝග්‍රෑම් එකට ඔයා දැන් ගියානේ. ඒ ගියාට පස්සේ ඔයාට මේ එන්ජියෝග්‍රෑම් එක අතරේ ඔයාට මොකද හිතුනේ? කියන්නේ කියපු ගමන් ඔයා ඇතුළේ නෑ එතෙන්ට ගිය ගමන් පොඩි නිකන් බයක් වගේ ඇති වුණා. නමුත් ඒක ටිකක් වෙලා ගියාම හරි ගියා. හරි. ඔව්. ඔයා ඇවිදගෙන නේ ගියේ එන්ජියෝග්‍රෑම් එකට ආපු? ඔව් යනකොට ඇවිදගෙන ගියේ. ඊට පස්සේ ඔයාට බය තමයි පොඩි චකිතයක් වගේ ඇති වුණා. ඒ කියන්නේ මේ ඇතුළට යනකොට මම රෙඩි වාඩි වෙලා ඉන්නේ ටිකේ. මොකද අරගෙන එනවා. මම හිතුවේ කට්ටිය අරන් එනකොට ඔක්කොම ඉන්න ලොකුනේ ඔපරේෂන් එකක් කරලා වගේ එළියට එනකොට කට්ටිය ඉන්නේ මූණ වල දැක්කම. මොකද හරි සරලයි ඒක හිතන ලොකු නෑ. ඔයා ගිහින් බලනකොට. ඔව්.
එතකොට දැන් ඇන්ජියෝග්‍රෑම් එක කරන අතරේ ડોක්ටර්ස්ලාවත් එක්ක කතා ඔව් කරා. කතා කරා. මොනවද කිව්වේ කතා කරලා? මතකද? කතා කරන්නේ ලොකුටම දෙයක් කතා කරේ නෑ මේ සම්බන්ධ අතින් උඩ එකන වැඩි පොඩි මේ සුළු ඔපරේෂන් එකක් තියෙන පොඩි කපලට අයියා කරනවා අපි එකෙන් බලනවා මේ බ්ලොග් ගන්න බලන්න කීයක් තියනවද කියලා මේ ඉඳලා බලලා බලමු කියලා තමයි කිව්වේ. පාට කම්ෆර්ටබල් එහෙම කතා කරපු එක. ඔව්. එතකොට ඔයාලට විශේෂයෙන් මතක තියෙන දෙයක් හරි මොනවා විශේෂයෙන් සිද්ධ වෙච්ච සිද්ධියක් තියෙනවා. ඒ කියන්නේ ඇන්ජියෝග්‍රෑම් එක අතරතුරේ එහෙම නෑ. එහෙම විශේෂ දෙයක් නම් සිද්ධ වුණේ නෑ. මතකයි. ගියා හිරිවැටෙන්න බෙහෙත් දුන්නා. මම දන්නේ නැහැ හිරිවැටෙන්න බෙහෙත් දුන්නාද කියලා. මොකුත්ම දන්නේ මොකෝ කරාද කියලා දන්නේ නැහැ මම හිටියා. යා කිව්වා මේ හිරිවැටෙන්න බෙහෙත් කතාව කිව්වා. නමුත් ඒක ඊට පස්සේ මොනවද මට ඒක තේරුම්න්නේ නැහැ. දැනුන්නේ නැහැ. එතකොට ඒක මේ බෙහෙත් එක දෙනකොට වඩා මොකක් කරන්නට වෙනසක් කරේම මේක අතරතුරේ වඩා මොන හරි මේකට වෙනසක් එහෙම දැනෙනවා. ඔව් වෙනසක් වගේ එකක් නිකන් දැනෙනවා නිකන් මොකද්ද මේ හිතාගන්න බෑ මොකද්ද උනේ කියන එක. කරකැවිල්ල එහෙම. ඕ නෑ කලන්ත කරකිල්ලක් දැනුන්නේ නෑ මට. කරන දේ ඔක්කොම මට පැහැදිලි. මේ කපනවා මේ කියන ඔක්කොම මට පැහැදිලි කරපු දේවල්. ලයි එක යනවා දැනෙනවා එහෙම තිබුණා. මට දැනුන්නේ නැහැ මේක. හැමෝම කිව්වා දැනෙනවා කියලා මට එහෙම දැනුන්නේ නැහැ. ඔව්. ඒකට අර ඇඟට වෙනසක් තේරුණා. ඔව්. ඒකේ වෙනසක් දන්නවා මොහොත වෙනවා කියන්නේ විශේෂ විදියක්. ඒ ඩයි එක යනවා කියලා ඉතින් මං හිතුවා. ඒක වෙන්න ඇති. ඔව් වෙන්න ඇති කියලා. එතකොට දැන් ඒක කරලා ඉවර වුණාට පස්සේ ඔයා දැන් මේ ඒක කරලා ඉවර වෙච්ච ගමන් ඔයාට මොකද දැනෙන්නේ? මං කරලා ඉවර වුණා කියලා දන්නේ නැහැ. ડોක්ටර් කිව්වා මේ වාගේ ඉවරයි වාගේ බ්ලොග් දෙකක් තියෙනවා. මේ බ්ලොග් දෙකක් තියෙනවා. ඒකට අපිට පස්සේ ක්ලිනික් ආපුවාම දැන් කරන්න බෑ ඒක. මේ ක්ලිනික් ආපුවාම ඊළඟ පාර මේ කරමු කියලා තමයි කිව්වේ. ස්ටෙන්ට් එකක්. ස්ටෙන්ට් දාන එක මේ පසුව. එතකොට මේ ඒකේදී වාගේ මේකේ ඇන්ජියෝග්‍රෑම් එක වුණාට පස්සේ ඔයා බොන්න ඕනේ බෙහෙත් හරි නැත්නම් ඩේ ටු ඩේ ලයිෆ් එකේ වෙනස් කරන්න ඕනේ දේවල් හරි එහෙම මොනවා හරි වලට නෑ එහෙම කිව්වේ නෑ. ඔයා දැන් මොනවා හරි ගන්න බෙහෙත් තියෙනවද? ඔව් මම බොන්න බෙහෙත් තියෙනවා. ඒ කියන්නේ මටම ක්ලිනික් එකකින් දීලා තියෙන බෙහෙත් තියෙනවා. මේ ප්‍රොපින් මොටවස්ටින් ඒවා මොනවා හරිද නැත්නම් නෑ දැන් ක්ලිනික් එකකින් මට බෙහෙත් වර්ගේ නම නම් මට පැහැදිලි මට මතකයක් නෑ මොනවද කියලා. මොකක් හා සම්බන්ධවද ඔයාලා දුන්නේ ප්‍රෙෂර් වලට? නෑ හાર્ට් එක. ඔව්. කියනම ගම්පා ක්ලිනික් එකකින් දීපු බෙහෙත් තමයි තියෙන්නේ. ඔව්. එතකොට එහෙදි කොහොමද කියන්නේ ඇන්ජියෝග්‍රෑම් එකෙන් පස්සේ එයාට ડોක්ටර්ස්ලා කතා කරපුවා නර්ස්ලා කතා කරපුවා ඒ හොඳයිද ඒ දේවල් ඒ කියන්නේ මෙතන ඇන්ජියෝග්‍රෑම් එකේ ડોක්ටර් විදියට කතා කරා. ඉතින් කතා කරනවා මම ඉතින් මම ගොඩක් සැටිස් මට මොකද බ්ලොග් දෙකක් තියෙනවා මම ඒ කියන්නේ මගේ හાર્ට් එක වැඩ කරන්නේ 130යි කියලා වගේ එකක් අදහසක් තියෙනවා. අදහසක් නෙමෙයි 130යි. එකෝ එකෙන් තමයි කිව්වේ. ඔය එකෙන් කියලා දෙනවා 130ම හાર્ට් එක වැඩ කරන මගේ මේ ක්ලිනික් පොතේ සටහන් වෙලා තියෙනවා. අද ඊයේ මම ආපෙලාවේ ડોක්ටර් කිව්වා ඔයාගේ හાર્ට් එක මේ 130යි මම බලපු ડોක්ටර් 130යි වැඩ කරන්නේ අවදානම් තත්ත්වයක් කියනවා එකක් තමයි කිව්වේ. ඉතින් මට බ්ලොග් දෙකයි කියනකොට මට උඩ සන්තෝෂ දුනා මේ මොකද අඩු ප්‍රමාණයක් තියෙන්නේ මොකද මගේ පරම්පරාවම නැතුව මගේ තාත්තට අවුරුදු 40 නැති වුණා heart attack. මේ තාත්තගේ මල්ලි නැති වුණා heart attack. තාත්තගේ අයියා නැති වුණා heart attack. family history අඩු වයස් ඔක්කොම. පවුලේ තියෙනවා කියන්නේ. ඔව් දැන් තව වෙලා තියෙන්නේ කියන්නේ ඊළඟ පුරුක් වලින් මගේ විතරයි. ඔයාට තව ඉන්නවද අයියලා මල්ලි? මට අයියා කෙනෙක් ඉන්නවා. එතකොට මේකේ ඇන්ජියෝග්‍රෑම් එකෙන් පස්සේ ඔයාලට මොන හරි අපහසුතාවයක් දැන් තියෙනවද? නෑ. නෑ මම අපහසුතාවයක් නෑ. ප්‍රශ්නයක් නෑ. අතේ දෙනවා හරි කිරි වැටිලා වගේ. නෑ හිරිගතියක් තියෙනවා. තියෙනවා. අතට මෙහෙම හොඳට අඟුලෙන් තද කරලා තියාගෙන ඇඟිලි ටික හොලවන්න පුළුවන් ඔයාලට. ඔව්. ඉන්නේ සැරේ. එතකොට ඔය හිරිගතිය ටික ටික ඇරිලා යනවා. එතකොට දැන් ඔයා ආවා ඇන්ජියෝග්‍රෑම් එකට ආවා ඇඩ්මිට් වුණා. ඇන්ජියෝග්‍රෑම් එක කළා. දැන් ඒක ඉවර වෙලත් ඇවිල්ලා සම්පූර්ණයෙන් ඒ කරපු දේවල් ටික ගැන ඔයාලට කියන්න මොකද්ද තියෙනවාගේ හැඟීම් කොයි වගේද අත්දැකීම් කොයි වගේද? අත්දැකීමක් කියන්නේ ඔයාලට නිකන් සතුටද දුකද නැත්නම් තාම දුකක් තමයි දැනෙන්නේ නම් මොකද ජීවිතේ මේක ඉවසන්න ගිහිලා තියෙන්නේ නේද? ඒ හින්දා ඔව් ඒ ගැන නම් ගොඩක් දුකයි මොකද මට මං කලින් හිටපු මම නෙවෙයිනේ. කලින් හිටියේ මමට ගස් ගල් පෙරන ශක්තියක් තිබුණා.
ඕන දෙයකට ඔට්ටු වෙනවා. මම දැන් ඔස්ට්‍රේලියාවේ තියෙන්නේ මට දුකක් තමයි තියෙන්නේ. ඒක ඇන්ජියෝග්‍රෑම් එක කරපු එක ගැන ඇන්ජියෝග්‍රෑම් එක කරපු එක ඉතින් සතුටුයි. මොකද ඒකෙන් මට ප්‍රතිකර්මයක් වෙනවා කියන එක. ඒ කියන්නේ මට නගා සිටුවීමක් වෙනවා මගේ ජීවිතේ. ඒ නිසා ඔයාගේ මොකක් හරි දැන් ඔයා කියන්නේ ඇන්ජියෝග්‍රෑම් එක කළාට පස්සේ ඔයාගේ ඩේ ටු ඩේ ලයිෆ් එක ඉදිරියදා ජීවිතේ වාට වෙනස් කරන්න දෙයක් හරි මොකක්ද කනබන දෙයක් හරි යන්නේ එන ගමනක් හරි රස්සාවේ දෙයක් හරි එහෙම මොනවා හරි වෙනස් කරන්න දෙයක් තියෙනවා කියලා වාට හිතෙනවද නැත්නම් කලමොන එක වෙනස් කරන්න වෙයි නේද? කොහොමද අනිවාර්යෙන් රස්සාව නම් ඉතින් වෙනස් කරුවොත් නැවත රස්සාවක් නැහැ නේ. රස්සාව කරගෙන යන්න වෙනවා. ඔව්. කනබන දේවල් ගැන ඒවා මොනවා හරි වාට ડોක්ටර්ලා එක්ස්ප්ලেইন කරාද? දැනට මොකුත් කිව්වේ නැහැ. ක්ලිනික් එකේදී ක්ලිනික් එකේදී කරා මොකද තෙල් කදී කැමති කියන්නේ සුගර් සීනි ලුණු තෙල් ඒ වගේ මිදෙන්න කතාවක් තමයි කියලා දෙන්න. නමුත් තමයි මන්ට දෙසැම්බර් 31 හાર્ට් අටැක් ඇතිලා මාස 2ක් විතර වගේ පරිස්සම් වුණා. ඒක තමයි මම කිසිම පරිස්සමක් වුණේ නැහැ. සුපුරුදු දිනචර්යාවම ගෙව නමුත් වැඩ කරන්න බෑ. එච්චරයි. මහන්සි හතිගතිය තියෙනවා. එතකොට මේකෙදි දැන් ඔය මේ ඇන්ජියෝග්‍රෑම් එකට ආවට පස්සේ ඔයාලට මේ තිබු එන්වයරන්මන්ට් එක ඒව ගැන ඔයා තෘප්තිමත්. ඔව්. සතුටුයි. ඔව්, ඒකේ මොනක් ප්‍රශ්නයක් නෑ. ඒවා මොනවා හරි වැඩි කරගන්න දියුණු වෙන්න ඕන දේවල් තියෙනවද නැත්නම් මේ විදිහ හොඳයිද? දියුණු වෙන්න කියන්නේ ඉතින් වෙනවා හොඳයි. ඉතින් මේ විදිහට වැඩිය නේද? මෙතන පහසුතාවය නැත්තේමත් නෑ. නමුත් ඉතින් ඔයාලට මොන දෙන්න උන අපහසුතාවය මොකක්ද? මට මුහුණ දෙන්න උණු අපහසුතාවය එහෙම විතරම මට කියන්න මට කියන්න නෑ. ලොකුට අපහසුතාවයක් වුණේ නෑ. එතකොට දැන් ඉස්සරහට ඇන්ජියෝග්‍රෑම් එකක් කරන්න ඉන්නවා නම් ලෙඩේ ඒ පේෂන්ට් වාට කියන්න පුළුවන් ඒ කියන්නේ කියන්න තියෙන මොනවද? උපදෙස් හරි අවවාදයක් හරි යෝජනාවක් හරි ඇන්ජියෝග්‍රෑම් එක කරන්න ඉන්න කෙනෙක්. කරන්න ඉන්න කෙනෙකුටද? කරන්න කියලා දැන් ඇන්ජියෝග්‍රෑම් එකක් කරන්න කියලා දැන් කෙනෙක්ට කියනවා. ඔව්. ඒකට ඒ කෙනාට වාට කියන්න පුළුවන් ඔයා කියන්න හිතන දේවල් මොනවද? එහෙම ඉතින් මොනවද කියන්නේ? කරන්න කියනවද නැත්නම් එපා කියනවද? නෑ ඉතින් කරන්න කියලා කියනවා. කරන්න ඕනේ අනිවාර්යෙන්. නේද? ගොඩක් අය කියනනේ බයයි කරන්න බයයි. නෑ එහෙම බයක් නෑ. මට නම් දැනුන්නේ නෑ. يعني මුල් අවස්ථාවේ පොඩි රිස්ක් ගන්න එහෙම පොඩක් දැනෙනවා. මොකද අපි දන්නේ නිසා. දැන් යනකොට උන් ඊට පස්සේ ප්‍රශ්නයක්. එහෙම ගැටලුවක් දැනුන්නේ කරන්න ඉන්න කෙනෙක්ට ඔයා කියන්නේ කරන්න. කරන්න එපා අනිවාර්යෙන්. ඔව්. කළ යුතුමනේ. එතකොට මම ඇහුවේ නැති ඔයාට කියන්න තියෙන මොන හරි දෙයක් තියෙනවද? අපෝ නැති කියන්නේ. එහෙම නෑ මොනවද ඉතින් කියන්න තියෙන්නේ? විශේෂයක් මොකුත් නෑ. හොඳයි. ඔව්. දැන් තව පැය භාගයකින් විතර වල කන්න බොන්න එහෙම දෙයි. බොන්න වතුරක් එහෙම දීලා බලලා. ඔව්. එහෙම කරා. ඊට පස්සේ හෙට දවල් වෙද්දි ඩිස්චාර්ජ් වෙලා යන්නත් පුළුවන් නේ. ඔව්. ගිහින් ඊට පස්සේ බ්ලොක් දෙකක් තියෙනවා කියලා කිව්වනේ. ඔව්. ඒකට කිව්වද ස්ටෙන්ට් එකක් දාන්න තියෙන්නේ? දාන්න දෙනවා ස්ටෙන්ට් එක දාන්න. ඔව් දාන්න දෙනවා. දැන් ඒක දාන්න බෑ කියන්නේ. නැති කතාවක්ද මොකද උකට කිව්වේ? ඒක නැහැ කියලා සයිසස්. ඔව් සයිසස් නේ ගැටලුවක් තමයි. මේකට ක්ලිනික් ආවම මේ දිනයක් දෙයි. මේ කතාවක් කිව්ව ඕඩර් කරා. මොකද තින්ත අවුරුද්දක් විතර ඇයි. ඔය කිව්ව විදියට. එහෙමනම් කියන්නේ ස්ටෙන්ට් එක නම් කල් දාන්නේ. කල් දාන්නේ නැද්ද? සාමාන්‍යයෙන් මාස 4න් 5න් වගේ කරන ඇත්තනම නැහැ. කියන්නේ අපේ හොස්පිටල් එකේ ස්ටෙන්ට් නැහැ දැන්. එහෙම තමයි ප්‍රශ්නේ. ඒකෙන්ද මේ අර එක සයිසස් ටිකක් විතරයි කාලෙකට හම්බෙන්නේ. ඒ හම්බෙන ටික විතරයි හම්බෙන්නේ. ඒව නම් කරම හම්බෙනවලු. ඒක දැන් ඒ ඕඩර් කරලා බලලා තියනවා නම් තමයි කරන්න පුළුවන්. මම කරා එහෙම මාස 4ක් 5ක් වගේ ඇතුළත. එහෙම හොඳයි. ඉතින් මාස 4ක් 5ක් ඇතුළත කරගන්නවා. මොකද නැත්තම් මම අනේක කඩා වැටලා තියෙන ආර්ථිකේනුත් තම දෙකේ මුලාසනේ වෙන නිසා. ඒ නිසා මම එතකන් පරිස්සම් වෙනවා. හොඳට කෑමෙන් බීමෙන් යන එන ගමන බිමන